ආයුබෝවන් හැමෝටම ඔන්න අවුරුදු ඉවර කරලා මේ පාර විභාගෙ ලියපුවා මගේ රිසල්ට් බලලා ඒ වගේම එක එක දේවල් නිසා වැඩ මග ඇරිලා අලුතින්ම වැඩ පටන් ගන්න අලුතින්ම A level කියන එක්කෙනාගේ ඇතුලේ ජීවත් වෙන්න පටන් ගන්න හොඳ මාසයක් විදිහට මේ මාසය අපිට දකින්න පුළුවන්. ඉතින් මේ මාසෙට අදාළව ගොඩාක් දේවල් තියෙනවා වලට දැනුවත් කරන්න. ඉතින් ඒකෙන් ඉස්සල්ලාම මම මේ මාසේ අපි කියන්නේ මේ මාසෙන් පටන් ගමු කියලාම තමයි කියන්නේ. ඉතින් විවිධ ළමයි මේක ඉන්නවා. ඒ අතර මම දෙවෙනි පාර කරන අයට විශේෂ දැනුවත් කිරීමක් කරනවා. ඒ කියන්නේ ෆස්ට් ෂයි එක ටෙක්නොලොජි කරලා හෝ වෙන ෂයි එකක් කරලා දෙවෙනි පාර කරන අය එහෙම නැත්නම් තුන්වෙනි පාර කරන අයට දවසකට පැය 3:00මාරක් වැඩ කරලා මාස දෙකක් ඇතුළත කරලා තියෙන දේවල් සහ දැනට කරමින් යන දේවල් වලට සම්බන්ධ වෙලා සම්පූර්ණ විෂය නිර්දේශය මේ මාස කිහිපය ඇතුළත ගොඩ දාන්න පුළුවන්. මාස දෙකකින් සියලු දේවල් කවර් කරගෙන යන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් ඒක ගැන තව ටිකකින් කියන්නම්. ඒ වගේම 20 26 A level ළමයිට විශේෂිතම පාඩමක් SFT වල හදවත කිව්වොත් හරි අපි විශේෂිතම පාඩමක් අපි පටන් ගන්නවා. ඉතින් ඒක ගැන දැනුවත් කරන්න තියෙනවා. ඒ වගේම 20 27 A level වලට අලුතින් ආපු සහ අලුතින් එන්න ඉන්න ළමයිට ලස්සන වැඩ ටිකක් අපි මේ මාසය තුල කරනවා. ඉතින් ඔය මොනවා හරි මේ දැනුවත් කිරීම අතරතුර ප්‍රශ්නයක් આવුවොත් ඔයාලට මේ නම්බර දෙකෙන් එකට කතා කරලා ඕනෑම ගැටලුවක් විසඳ ගන්න පුළුවන්. කෝල් කරන්න පුළුවන්. WhatsApp message දාන්න පුළුවන්. ඕනෙම දෙයකට මේ hotline දෙක වැඩ කරනවා ඔයාලගේ ප්‍රශ්න සඳහා. ඉතින් අපි ඉස්සල්ලාම වැඩේ පටන් ගමු. අපිට මේ 20 26 20 27 A level ළමයි සම්බන්ධයෙන් චූටි දේවල් ටිකක් තියෙන්නේ. 20 25 ඒ කියන්නේ මේ පාර ලියන ළමයිට ලොකු දේවල් ගොඩක් තියෙනවා. අපිට රෙකෝඩින් ටික අපි ෆ්‍රී දීලා තියෙනවා. ඒ සියලු දේවල් ගැන දැන් කතා කරන්න තියෙනවා. ඊට කලින් අපි 20 26 A level ළමයිගේ දේ කතා කරලා අපි ඉවරයක් කරමු. ඒතකොට 20 26 ළමයෙක් මේ රෙකෝඩින් එක බලනවා නම් ඉක්මනට බලලා එයාලට වැඩ ටික ඉවර කරගන්න පුළුවන්. 25 ළමයට තමයි ලොකු දේවල් ගොඩක් තියෙන්නේ. 20 26 ළමයට අපි මේ මාසේ බලය පාඩම පටන් ගන්නවා. ඉතින් බලය පාඩම තමයි ඇත්තටම SFT වල හදවත වගේ වැඩ කරන්නේ. ඉතින් ඒක එන ලකුණු ප්‍රමාණයෙන් බැලුවොත් එහෙම නෙවෙයි. ලකුණු ප්‍රමාණය ඊට වඩා වැඩි වෙන පාඩම් තමයි වැඩි හරියක්ම තියෙන්නේ. බලය පාඩම පුළුවන් කියන්නේ ළමයට නිකන් පොඩි හැඟීමක් එනවා SFT පුළුවන්. ඒ වගේම අනිත් පාඩම් වලට ලොකු බෑක් එකක් හම් වෙනවා. ඒ නිසා බලය පුළුවන් බෑ කියන එක මත ලොකු ප්‍රශ්න ගණනාවක් ඇති වෙනවා හෝ නොවෙනවා කියන එක තීරණය වෙනවා. ඉතින් එහෙනම් බලය නියමෙටම ඔයාලා ගොඩ දාන්න ඕනේ. ඉතින් ඒ පාඩම අපි මේ මාසේ පළවෙනි සතියේ ඉඳලා පටන් ගන්නවා. ඒ වගේම සතිමතක 6 සතිමතක 5 ආන්සර්ස් ඒ වගේම පේපර් නම්බර් 22 23 කියන පාඩම් එවනවා. ඒ වගේම මේ මාසෙට අපේ 20 26 A level පන්තියට සම්බන්ධ වෙන ළමයිට පරණ සියලුම රෙකෝඩින් ටික අපි මාසයක් ඇතුළත බලන්න chance එක දෙනවා. ඉතින් මාසය ඇතුළත ඉවර කරන්න ඕනේ. මාසය අවසානට අපි පේපර් එකක් තියෙනවා. ඒ පේපර් එකට ඔයාලා රෙඩි වෙන්න ඕනේ. ඒ ටික බලලා ඉවර කරලා ඉතින් බලන්න පුළුවන් කැපැසිටි එකක් තමයි 20 26 ළමයිට දැනට ඉවර කරලා තියෙන පාඩම් ටික. හැබැයි මාසෙන් පස්සේ අපි අයින් කරනවා. ඊට පස්සේ අපි ඒ chance එක දෙන්නේ නැහැ. ඒ නිසා මේ මාසේ ඇවිල්ලා අපිට පුළුවන් පරණ පාඩම් ටික කවර් කරගන්න. ඒ වගේම 20 27 ළමයිට අදාළව දැන් අපි පන්ති පටන් ගන්න බොහොම ටික දවසක් අවුරුදුත් එක සමහර ළමයිට ගොඩක් මග ඇරුණා කියලා අපි දන්නවා. 26 ළමයිටත් එහෙමමයි. ඉතින් එයාලට මිනුම දෙක ටියුට් එක අපි මේ මාසෙට අදාළව ගෙදරට එවනවා. මිනුම එක ටියුට් එක අපි ගිය මාසේ වුණා පේපර් නම්බර් 1 එවනවා. ඉතින් ඔයාලා අලුතෙන් ආපු ළමයෙක් නම් පරණ ළමයි නම් කිසි ප්‍රශ්නයක් නැහැ. පේපර් නම්බර් 1 සහ මිනුම 2 කියන ටියුට් එක තමයි ඔයාලා ගෙදරට එන්නේ. අලුත් ළමයෙක් නම් ඔයාලට මේ දෙකට අමතරව ඔයාලා අපේ ඇඩ්මින් නම්බරයට කියලා ඇඩ්මින් නම්බරයට කියලා නැත්නම් ඔයාලා වෙබ්සයිට් එක අපි මොකක් හරි ඔප්ෂන් එකක් හදලා දෙන්නම්. ඒකට අනුව මිනුම 1 සහ විෂය හැඳින්වීමට දාලා ටියුට් දෙක ෆයිල් එක ඒ ටික ගෙන්න ගන්න ඕනේ. කියන්නේ මුලම ආපුවම දෙන පේපර් ටියුට් නිබන්ධන කට්ටලය ඔයාලා ගෙන්න ගන්න ඕනේ. ඒකට දාලා සියලු රෙකෝඩින් අපි මේ මාසේ ෆ්‍රී හදලා දෙනවා ඔයාලටත්. ඉතින් ඔයාලට ටික බලලා මේ මාසේ ඉඳලා වැඩ පටන් ගන්න යන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. අලුතෙන් එන ඕනෑම ළමයෙකුට දවස් 4ක් විතර පන්ති කරලා තියෙන. ඒ ටික බලලා යන්න පුළුවන්. එහෙම නැතත් පළවෙනි සතියේ ඉඳලා ඇවිල්ලා ඔයාලට කියන්නේ හෙට සෙනසුරාදා ඉඳලා ඇවිල්ලා තුන්වෙනිදා සෙනසුරාදා ඉඳලා ඇවිල්ලා අපි පන්ති ටික කරගෙන යන්න පුළුවන්. ඉතින් පන්ති දින ටයිම් ටේබල් එක මම නිකමට ඉක්මනට මතක් කරොත් ගම්පහ සුසිප්පන්නායත නැතව අර අපේ කිව්ව ඇඩ්මින් නම්බරේට මැසේජ් එකක් දාලා ඉල්ල ගන්න. මම මේක දැනුවත් කරන්න නැතුව ඉන්නම් කාල වේලාව වෙන හින්දා ගම්පහ නුවර කුරුණෑගල කියන නගර තුනේ අපි පන්ති කරනවා. ඉතින් ඒ තුන ඇතුළත හෝ ඔන්ලයින් ඕනෑම ළමයෙකුට අපේ ටයිම් ටේබල් එකට එන්න පුළුවන්. ඉතින් සතුටින් දැනුවත් කරනවා මේ පාර අපේ ලංකාවේ පළවෙනි 10 අතර අයිලන්ඩ් රෑන්ක් දාපු 6 දෙනෙක් ඉන්නවා. ලංකාවේ 1 3 5 6 8 10 කියලා. ඒ වගේම දිස්ත්‍රික්කපතිම 8 දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ දැවැන්ත රිසල්ට් එක නිර්මාණය කර අපේ මේ වැඩපිළිවෙල හරහා ඉතින් ඔයාලට මේ මාසෙ ඉඳලා ඒකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. 26 27 ළමයිට දාලා ඔය දැනුවත් කිරීම ටික තමයි තියෙන්නේ. ඉතින් අපි 25 පැත්තට යනවා. ඇත්තටම මට ලොකු දැනුවත් කිරීමක් තියෙනවා යාලට. 26 ළමයි ඔය කීප විදිහට පේමන්ට් කරලා එයා දාලා පන්ති වල සම්බන්ධ වෙන්න 27ත් එහෙමයි. එහෙනම් ඔයාලා මෙතනින් සමු ගන්න. අපි එනවා 20 25 නැත්තම් දෙවෙනි පාර පටන් ගන්න නැත්තම් නැවත මුල ඉඳලා වැඩ පටන් ගන්න නැත්තම් මග ඇරලා ආයෙ වැඩේ ආරම්භ කරන්න බලන් ඉන්න ළමයිගේ වැඩ පිළිවෙල ගාවට.
ඔයාලට තියෙන්නේ මේ ඔක්කොම පාඩම් ටික අපි මාස දෙකකට දාලව වෙන වෙනම කරලා දීලා තියෙනවා. ඒක ගැන කියන්න කලින් මම මේ පැත්තට එන්නම්. අලුතෙන්ම ආපු ළමයෙක් නම් අනිවාර්යයෙන්ම ඔයා අපේ ස්පීඩ් රිවිෂන් පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න ඕන. ස්පීඩ් රිවිෂන් පන්තිය අපි මේ දක්වා කරලා තියෙන සියලුම පාඩම් ස්පීඩ් රිවිෂන් විදිහට ඒ කියන්නේ ඒක යන වැඩපිළිවෙල ඇත්තටම කිව්වොත් A level ප්‍රශ්න වලට හුරු කිරීම තමයි අපි ඒක කරන්නේ. අනිත් ඒවා අපි තියරි කවර් කරන එකට කරන්නේ. මේකද අපි කෙලින්ම ප්‍රශ්න ටාගට් කරගෙන තමයි උගන්වන්නේ. ඒ කියන්නේ කෙලින්ම ඔයා ප්‍රශ්න කරනවා ඔයත් එක්ක. ඔයත් එක්ක අපි කරනවා. ඒ කියන්නේ ඔයාලට කරන්න කියලා රෙකෝඩින් එකක් දාලා අපි ඉන්නේ නැහැ. ඔයාට ප්‍රශ්න කරවනවා. ඔයාට ප්‍රශ්න කරනවා මම ඔයත් එක්ක ලයිව් ප්‍රශ්න හදනවා. එතකොට ඔයාට ස්පීඩ් රිවිෂන් පන්තිය වෙන්නේ. ඉතින් ඒ වැඩ පිළිවෙල ඉතින් ඒක ෆ්‍රී ක්ලාස් එකක් විදිහට තමයි මේ මාසයේ පුරාවටම යන්නේ. මේ මාසෙන් පස්සේ ඔයාලට අපේ පන්ති වලට එන ළමයින්ට ෆ්‍රී කොහොමත්ම අපේ පන්ති වලට එන්නේ නැති ළමයින්ට රුපියල් 1000ක වගේ පොඩි ඒ කියන්නේ ඔයාලට දරා ගන්න පුළුවන් ගාස්තුවක් ගෙවලා ඒ නිබන්ධන ටිකට අදාළව ඔයාලට මේ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක වෙනම ක්ලාස් එකක් විදිහට යන්නේ. එතකොට ඒක YouTube Zoom කියන දෙකෙන්ම යනවා. ඉදිරියේදී Zoom විතරක් වෙන්නත් පුළුවන්. අපි ඒ ගැන ඉදිරියේදී group වල දැනුවත් කරන්න. ඉතින් ඒකට ආරවිල්ලත් අපෙන් ගොඩක් වැඩ කරගත්ත ළමයි සෑහෙන්න ඉන්නවා. ඉතින් ඔයාලා මම කියන එක අහන්න එපා. අක්කලයිලාගෙන් අහලා දැනගෙනම මේ පන්ති වලට එන්න. ඒ වගේම රිවිෂන් ක්ලාස් එකට එන ළමයිට අපි රෙකෝඩින් වැඩ පිළිවෙල දෙන කියන්නේ අලුතෙන් වැඩ පටන් ගන්න ළමයිට ශගන්ෂය කරන ළමයිට අලුතෙන් ඒ කියන්නේ වෙනම ගෙවීමක් කරන්නේ නැතුව ඒ කියන්නේ ලොකු ගාස්තුවක් ගෙවන්න නැතුව දැන් සාමාන්‍යයෙන් අපේ පැකේජ් තියෙනවා මුළු පාඩම් ටික ඔක්කොම ගන්න බලන්න ටිකක් ගාස්තුවක් ගෙවන්න. එහෙම නැතුව ඔයාලා අපේ පන්තියට ආවොත් සියලුම රෙකෝඩින් ෆ්‍රී බලන්න පුළුවන් අවස්ථාව හදලා දෙනවා. මෙන්න මෙහෙමයි ඒක වෙන්නේ. මැයි මාසේ දැන් ඔයාලට ඇත්තටම අපිට මාසෙන් පාඩම් ටික දාලා බල්ල ඉවර කරන්න කියලා අයින් කරලා දාන්න පුළුවන්. එහෙම කරන්න බෑනේ ප්‍රායෝගිකව. ඒක නිසා අපේ වෙබ්සයිට් එකට අපි මැයි මාසෙට දාලා මෙන්න මේ පාඩම් ටික ෆ්‍රී බලන්න පුළුවන් විදිහට දානවා. ඔයාලගේ ඉන්ඩෙක්ස් නම්බරයකට ඇක්සස් හදලා. කියන්නේ ඔයාලා මැයි මාසෙට දාලා පේමන්ට් එක කරලා මැයි මාසේ පන්තියට සම්බන්ධ වෙන ළමයෙක් නම් මැයි මාසෙට සම්බන්ධ වෙන ළමයෙක් නම් ඔයාට පරණ ඕන මෙන්න මේ පාඩම් ටික ඔක්කොම ආට ඇක්සස් හදාගන්න පුළුවන්. ඒතර මාසය ඇතුළත මේ පාඩම් ටික ඔක්කොම බල්ල ඉවර කරනවා. මාසෙට දාලව තමයි මේ පාඩම් ටික හම්බෙන්නේ. ඉතින් මේකේ තියෙන නිබන්ධන ප්‍රමාණය තමයි මේ පැත්තෙන් මම සඳහන් කරලා තියෙන්නේ. මේකට මෙච්චරයි කියලා නිබන්ධන ගන්න මේ පැත්තෙන් සඳහන් කරලා තියෙනවා. ඔය පාඩම් ටික මාසෙ ඇතුළත ඕනින් වෙලාවක බලන්න පුළුවන්. ඉතින් මේ වගේ පැය ගාන අපි බෙදලා හදලා තියෙන්නේ. යන පැය ගාන බැලුවොත් මේ මැයි මාසේ ඊට පස්සේ ජූනි මාසේ පේමන්ට් කරන ජූනි මාසෙට සම්බන්ධ ළමයිට මේ පාඩම් ටික හම්බෙන්නේ. ඒතකොට අපි උගන්ලා තියෙන සියලුම පාඩම් ටික මෙතන තියෙනවා. ඉදිරියට උගන්වන පාඩම් වල ඔයා සාමාන්‍ය විදිහට රිවිෂන් පන්තිට එනවා. ඒතකොට රිවිෂන් පන්තිට එන ගමන් නොමිලේ මේ ටික බලාගෙන යන්න පුළුවන්. මේකෙත් නිබන්ධන ගාන අපි ගෲප් වලට දාන්නම්. නැත්නම් මම ඔහොම සඳහන් කරන්නම්. මේකේ නිබන්ධන තියෙනවා තාපේ පාඩමට දාලා අපි නිබන්ධන වලට දීලා තියෙනවා 3ක්. මිනුම අදාළව නිබන්ධන 2ක් දීලා තියෙනවා. ජෛවාණු වල 1 නිබන්ධනයක්, කණ්ඩායම ජ්‍යාමිතිය නිබන්ධන 1ක්, තාප රසායනයට අදාළව නිබන්ධන 1ක්, පදාර්ථ යාන්ත්‍රික ගුණ වලට දාලා නිබන්ධන 1ක්. ඔන්න විතර තමයි නිබන්ධන තියෙන්නේ. ඉතින් ওই නිබන්ධන ටික ගෙන්නගෙන ඔයාලට පුළුවන් ඔය පාඩම් ටික මාස දෙක ඇතුළත කව ගන්න. ඒතකොට දවසකට පැය 3:00මාරක් විතර තමයි රෙකෝඩින් බලන්න තියෙන්නේ. දවසකට පැය 3:00මාර එක ඔයාලට දරා ගන්න පුළුවන්. ඉතින් එහෙම කරන්න බැරුව අපිට මේ පාඩම් ටික කොහොම කව ගන්න බෑ. එක දවසක් පැය 6ක් විතර රෙකෝඩින් බලලා ඊගව දවස් රෙකෝඩින් බලන්න නැතුව ඉන්න පුළුවන්. ඒ වගේ අපි සාමාන්‍ය පන්ති වලට අමතරව ස්පීඩ් රිවිෂන් එකට අමතරව පැය 3:00මාරක ඔයාලට රෙකෝඩින් බලන්න නැරඹීමේ වෙලාවක් තියෙන. ඒ වෙලාව ඇතුළත මේ පාඩම් ටික සියල්ල ඔයාලට මේ මාස දෙක ඇතුළත කව කරන්න පුළුවන්. හරි පැය ගානෙන් බෙදලා මේ කියන්නේ. ඉතින් මේ එතකොට ඔයාට මේ ටිකට අදාළව වෙනම පාඩම් පේමන්ට් කරන්න අවශ්‍ය නැහැ. නිබන්ධන තියෙන ළමයෙක් නේ අපේ කලින් පන්ති ආපු ළමෙන් නම් නිබන්ධන තියෙනවා වෙන්න පුළුවන් නේ. එහෙම නිබන්ධන තියෙන ළමෙන් නම් කිසිම පේමන්ට් එකක් කරන්න ඕන. රෙකෝඩින් හදාන්න තියෙන ඇක්සස් එක හදාගන්න. මේ මාසෙට අදාළව ඇක්සස් එක හදාන. ඒ කියන්නේ මේ මාසෙට පේමන්ට් කරාම ආට ඇක්සස් හදනවා මේ පාඩම් ටිකටත් එක්කම. ඒතර ඔයාලට සාමාන්‍ය විදිහට ඒ ටික බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට නිබන්ධන ඕන ළමයෙක් නම් දැන් මේ නිබන්ධන හැම එකක්ම අපි ෆිසිකල් පන්ති වල ඉන්න ළමයිටත් දෙනවා. ඒතර ෆිසිකල් පන්ති වල ළමයිටත් මේක දුන්නාම අපි ගාව තියෙන නිබන්ධන සෙට් එක නිබන්ධන පළුදු වෙලා තියෙන හැර මොන හරි වෙලා තියෙන ළමයිනුත් නිකන් ඇවිල්ලා අරගෙන ගියොත් ඔයාලට අලුතෙන් ඉන්න ළමයට ගන්න මදි වෙනවා. ඒක ප්‍රමාණාත්මක වෙන්නේ නැහැ. ඒක නිසා අපි නිබන්ධනයකට දාලා රුපියල් ඒක මම මැසේජ් එකක් දාන්න රුපියල් 100ක හෝ 200ක ගාස්තුවක් බොහෝ වෙලාවට 200ක ගාස්තුවක් නිබන්ධනයේ කොස්ට් එක ඔයාලා ගෙවලා ගන්න ඕන විදිහට අපි දානවා. එතකොට නිබන්ධන මේක නිබන්ධන දෙකයි ඔහොමනේ තියෙන්නේ. ওই ටිකට අදාළව එක නිබන්ධනයේ ඒ ගාන ඇතුළත් වෙමින් ඔයා බැංකුවට පේමන්ට් එකක් කරලා ඒ රිසිට් එක මේකට එවන්න ඕන දවසකට කලින්. ෆිසිකල් ළමෙන් නම් දවසකට කලින් එවෙන්නේ හෙට දැන් අපි හිතමු බදාදා පන්ති කියලා. බදාදා පන්තින අඟහරුවාද නෙමෙයි සමුදා දවසේවත් ඔයා ඒක එවන්න ඕනේ. ඒතර අපි අඟහරු දවසේ ඒ ටියුට් එක ලෑස්ති කරලා අපි ගෙනල්ලා දෙනවා. ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එකට දාලා ගෙනල්ලා දෙනවා. ඒතකොට ඔයාලට තියෙන්නේ ඒ ටික ගන්න. ඉතින් ඒ රිසිට් එක වන්න මේකට. ඔන්ලයින් ළමයෙක් නම් ඒත් ඔන්ලයින් ළමයෙක් වුණත් පරණ පාඩම් වල නිබන්ධන ගන්නවා නම් මේකට තමයි එවන්න ඕනේ. මේ යන මාසෙට දාලා පේමන්ට් කරන විදිය ගැන ඔයාලට මේ දාන වීඩියෝ එකත් එක්ක අපි මැසේජ් එකක් දාන ටෙලිග්‍රෑම් channel එකට ඒකේ ඔයාලට බලලා ඒ විදිහට පේමන්ට් කරන්න තියෙනවා. පරණ නිබන්ධන ගන්නවා නම් මේ නම්බරේට එවන්න ඕනේ. ඉතින් ඔන්න ඔය ටික තමයි මේ
රෙකෝඩින් සැලැස්ම සම්බන්ධයෙන් තියෙන. ඒතකොට මේකට සාමාන්‍යයෙන් ඔයාලට නිබන්ධන තියෙන ළමයි නම් කිසිම මුදලක් යන්නේ නැහැ. නිබන්ධන නැති ළමයින් නම් සාමාන්‍ය මේ ටිකටම අදාළව නිබන්ධන ගන්න කැල්කියුලේට් කරලා වගේ බලන්න. ඒකලා ගන්න පුළුවන්. නැත්නම් යාළුවෙක්ගෙන් ෆොටෝකොපි කරගෙන මේ වැඩේ කරගන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. දෙන්නෙකුට විතර අරගෙන එහෙම ෆොටෝකොපි කරගන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම කරගෙන වැඩේ කොහොම හරි මේ පාඩම් ටික කවර් කරගන්න පැය 3මාර වැඩ කරලා මේ කාලය ඇතුළත ඒතකොට මේ මාස දෙක ඉවර වෙද්දී අපි මෙහෙම දෙයක්ත් ඔයාලට කරනවා. මේ මාස අවසානට අපි පේපර් එකක් තියෙනවා රෙකෝඩින් බලන ළමයිට අදාළව වෙනමම මේ ටික බලලා ඒ පේපර් එක ලියන්න තියෙන්නේ. ඒ පේපරේ වැඩි ලකුණු ගන්න අයට අපි මේ මාසේ ඕනෑම පාඩමක් නිබන්ධන ටික නොමිලේ ලබා දෙනවා. ඒතකොට ඔයාලට පොඩි මොටිවේෂන් එකක් එනවා මේ ටික හොඳට බලලා ඉවර කරලා පේපර් එක හොඳට ලියන්න ඕනේ කියලා. ඒතකොට මේ මාසේ ඔයාලට අවශ්‍ය නිබන්ධන මොන හරි තියෙනවා නම් ඒ නිබන්ධන ටික ඔයාලට අපි ෆ්‍රී දෙන්නම්. ඒක ප්‍රශ්නයක් නෑ. එහෙම වැඩ කරලා මේ කියනවා අපි කොහොමත් උදව් කරන. ඒක නිසා ඔයාලට පුළුවන් මේ ඒ පේපර් එකේ වැඩි ලකුණු අරගෙන අපි කටවුට් මාක් එකක් තියෙනවා. එතනින් එහාට ලකුණු අරගෙන ඔයාලට පුළුවන් ඒ නිබන්ධන ටිකත් යන්න. එතකොට මේ මාසේ අවසානට පේපර් එකක් තියෙනවා. ඒ පේපරේ ලියන අයටත් ඉදිරියට මොකක් හරි chance එකක් මොකක් හරි දෙයක් අපි ලබා දෙන්නම්. තෑග්ගක් හරි දෙන්නම්. ඔයා මේ ටිකත් ඉවර කරලා ඒ පේපරෙත් හරියට ලියන්න. එතකොට අලුතෙන්ම ආපු සෙකන්ඩ් සයි කරන ළමයෙක් වුණත් ඔයාලට මේ සැලැස්ම ඇතුලේ ගිහිල්ලා මාස දෙකක් යද්දී සාමාන්‍ය ළමයෙක්ගේ තත්ත්වෙට එන්න බල ඊටත් වඩා හොඳට මොකද ඔයා ආසන්නේ මේ ටික කරන නිසා ටිකක් ලොකු අප්ඩේට් එකක් එක්ක තමයි ඔයා ලියට එන්නේ. ඊට අමතරව අපේ ස්පීඩ් රිවිෂන් ක්ලාස් එක තියෙනවා සතියේ දවස් දෙකක් අඟහරුවාදරය 8ට ඒ වගේම සෙනසුරාදරය 9ට ඒ දෙකට අනිවාර්යෙන්ම එන්න ඕනේ. ඒ වගේම පේපර් ඩිස්කෂන් අපි එහෙම කියන්නේ පේපර් ක්ලාස් එක වෙනම අපි පටන් ගන්නවා. පේපර් ඩිස්කෂන් සාමාන්‍ය පන්ති අතරත කරන ගමන් වෙලාව මදුනත් අපි වෙනම පන්තියක් දානවා. ඒක ඩිස්ටීට ටයිම් එකක් තාම නැහැ. අපි සාමාන්‍යයෙන් ඉරිදට පේපර් පන්තියක් තියෙනවා. ඒ වගේ අපිට පහසු දවසක දානවා ඉතුරු වුණොත් විතරක්. ඒකට එන්න පුළුවන්. පේපර් ක්ලාස් එක ඉදිරියේදී පටන් ගන්නවා. ෆුල් පේපර් ක්ලාස් එක ලංකාව වටේම පේපර් සෙන්ටර්ස් තියෙනවා. ඒ ටික ඒ සාමාන්‍ය විදිහට යනවා. ඒතකොට මගේ පන්ති එන සාමාන්‍ය ළමයට දැන් මෙච්චර මං කිව්ව අලුතෙන් එන ළමයටනේ. සාමාන්‍ය ළමයට මේ දවස්වල අපි වීක් ප්ලෑන් එකක් යනවා. ඒ වීක් ප්ලෑන් එකේ දැන් ඉන්නේ 5 වෙනි වීක් එකේ 6 වෙනි වීක් එක තමයි ඊගාව සතියේ තියෙන්නේ. 6 වුණාට පස්සේ 7 තියෙනවා. 7න් පස්සේ ෆුල් පේපර් එකක් තියෙනවා. ඒ ෆුල් පේපර් එකේ වැඩි ලකුණු ගන්න කෙනාට විශේෂ තෑග්ගක් දෙන. ඒතර සාමාන්‍ය පන්තියෙන් ළමයෙක්ට ඒ පේපර් එකට සූදානම් වෙන්න තියෙන්නේ මේ දවස්වල. හරි ඔන්න ඔය ටික තමයි 25ට අදාළව දැනුවත් කරන්න තියෙන්නේ. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මොනවා හරි මේක ඇතුළේ මට දැනුවත් කරන්න බැරි වෙච්ච දේවල් තියෙනවා නම් මම ඔයාලට ඉදිරි පන්තිවලදී දැනුවත් කරන්නම්. සාමාන්‍ය වෙන විෂය ධාරාවක් කරලා මේකට ඇවිල්ලා සබ්ජෙක්ට් තෝරගන්න බැරුව වගේ ඉන්න අයට අපේ ඇඩ්මින් නම්බර්ස් වලින් අහන්න පුළුවන්. ඒ වගේම ඇඩ්මින් නම්බර්ස් වලින් අහන්නට වඩා ෆිසිකල් පන්තියට ඇවිල්ලා අපිත් එක්ක කතා කරන එක වඩා හොඳ. ඒතර අපි ඒකට අදාළ උපදෙස් ටික ලබා දෙනවා. මේ සැලැස්ම ඇතුලේ සාමාන්‍යයෙන් බයෝ කරලා ආපු ළමයෙක් වුණොත් එහෙම එයාට සෛල පාඩම ඉක්මනට ඉවර කරගන්න පුළුවන්. හැබැයි අනිත් ඒවාට එයාට පොඩි ගේමක් දෙන්න වෙනවා. ඒ වගේම ඊගාව මාසෙත් එහෙම තමයි. ජෛවවාන පාඩම ඉක්මනට ඉවර කරන්න පුළුවන්. අනිත් ඒවාට පොඩි ගේමක් දෙන්න වෙනවා. මැක්ස් කරලා ආපු ළමයෙක් වුණත් මේ සෛල පාඩම බලා ගන්න එයාට ලොකු ගේමක් දෙන්න වෙනවා. අනිත් ඒවා ටිකක් බලා ගන්න පුළුවන්. මේ මාසෙට ගියාම තමයි ජෛවවානට ගිහින් පොඩ්ඩක් බලා ගන්න ඕනේ. අනිත් ඒවා සාමාන්‍ය විදිහට කරගන්න පුළුවන්. එහෙම බැලන්ස් වෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ මාස දෙක ඇතුළත ඔයාලා මේ ටික කවර් කරගන්නේ. ඒක මාස දෙකකින් පස්සේ තියෙන ෆුල් පේපර් එකට මාස දෙකකට කලිනුත් ෆුල් පේපර් තියෙනවා. දෙකකට පස්සේ තියෙන ෆුල් පේපර් එකට මේන ළමයි ටිකත් බෝඩ් වෙන්නේ කොහොමද කියලා අපි බලමු. ඉතින් ඔන්න ඔය ටික තමයි මේ මාසෙට දාලා දැනුවත් කරන්න තියෙන්නේ. ඉන්නවා 26 25 27 ඕනෑම ළමයෙකුට අපි පරණ දේවල් ටිකත් නොමිලේ දීලා නැවත ඔයාලා මේ ට්‍රැක් එකට ගන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් නැවත මේ ට්‍රැක් එකට ඇවිල්ලා සාමාන්‍ය ඉදිරි වැඩ ටික කරගෙන යන්න. ඉතින් අපි ඉන්නවා ඔයාලා ඕනෙලා කියලා කතා කරන්න ඕන උදව් කරන්න අපි ලෑස්ති. කොහොම හරි මහන්සිලා ගැම්මෙන් මේ වැඩේ කරන්න ඕනේ. එහෙනම් මහන්සිලා ගැම්මට වැඩ කරන්න බලාගෙන ඉන්න ඔයාලා හැමෝටම ජයෙන් ජය වෙන්න ඕනේ. ආයිබෝවන්.